ක්ලොපිට් පෙත්ත ජීවිත කාලෙම බොන්න හොඳයිද? ඇස්ප්‍රින් පෙත්ත ගැන වීඩියෝ එක කරපු දවසේ ඉඳන් මේකට මෙන්න මේ කමෙන්ට් එක එනවා ડોක්ටර් ක්ලොපිට් පෙත්ත බොන්න හොඳයිද ජීවිත කාලෙම කියන එක. මම ඒ ගැන අද වීඩියෝ එක කරන්නම්. වීඩියෝ එක කරන්න කලින් මම කියන්න කලින් වීඩියෝ එකේ කරා වගේම මගේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න බලන හැමෝම මේක බලලා ෂෙයා කරන්න. මොකද මගේ පේජ් එකේ රීච් එක වැඩි වෙන්න ඒ ෂෙයා කරන එක වැදගත් වෙන නිසා. හරිද? එතකොට ඇස්ප්‍රින් පෙත්ත කියන්නේ මොකද්ද? මම කිව්වා ඇන්ටි ප්ලේට්ලට්. එහෙම නැත්නම් රුධිර පට්ටිකා එකට එකතු වෙලා ලේ කැටියක් හැදෙන එක නතර කරන බෙහෙත. ක්ලොපිට් පෙත්ත මොකද්ද? ක්ලොපිට් පෙත්තත් ඒකමයි කරන්නේ. ක්ලොපිට් පෙත්තෙන් කරන්නේ රුධිර පට්ටිකා එකතු වෙලා ලේ කැටියක් හදන එක නවතිනවා. හැබැයි වෙනස තියෙන්නේ මේ දෙක කරන විදිය. මම ඇස්ප්‍රින් පෙත්තේ කතා කරන්නේ අර මොනවාද සයික්ලෝऑක්සිජනේස් එන්සයිම් එක ඉන්හිබිට් වෙනවා කියලා කතාව. සයික්ලෝऑක්සිජනේස් ඉන්හිබිට් වුනහම රුධිර පට්ටිකා එකට එකතු වෙන එක නතර වෙනවා. ක්ලොපිට් පෙත්ත කියන්නේ ඒකට අපි කියන්නේ P2Y12 ඉන්හිබිට් එකක් කියලා. ඒක බලන්න මෙකනිසම් එක ඔයාලට එච්චර මෙකනිසම් එක ඕනේ නෑනේ. ඒක විදි දෙකකට වෙන්නේ. හරිද? ඒ කියන්නේ ඒ රසායනික ඒ පාත්වේ එක දෙවිදිහක්. එතකොට ඒක මම මුලින්ම කියනවා. ඊට පස්සේ මම කියනවා ඔයාලා දන්නවා ඔක බොන අය දන්නවා. ඔයාලට heart attack එකක් ආවට පස්සේ එහෙම නැත්නම් ඔයාලට stent එකක් දැම්මට පස්සේ. හරිද? ඔයාලට ඔය දෙකම එකට යනව නේද? කාලයක්. සාමාන්‍යයෙන් අවුරුද්දක් විතර ඔක එකට යනවා. ඒක ඒ කාලය ඩිසයිඩ් කරන්නේ ඒකේ රිස්ක් එක බෙනිෆිට් එක සලකලා බලලා ඔයාලගේ කාඩියොලොජිස්ට් හරිද ඔයාලගේ හෘද රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයා තමයි දැන් අපිට එකක් නතර කරන්න පුළුවන් කියලා ඩිසයිඩ් කරන්නේ. ඔය දෙකම යන්නේ ඕකට කියනවා DAPT එහෙම නැත්නම් ඩුවල් ඇන්ටිප්ලේට්ලට් තෙරපි. ඩුවල් කියන්නේ දෙකයි කියන එකනේ. ඒ කියන්නේ ඇස්ප්‍රින් පෙත්තයි ක්ලොපිට් පෙත්තයි දෙකම එකට යනවා කියන එක තමයි ඕකෙන් අදහස් වෙන්නේ. එතකොට ඇයි දෙකම යන්නේ? මං ඉස්සෙල්ලා කිව්වනේ දෙකෙන්ම වෙන්නේ එකම දේ නම් ඇයි එකට යන්නේ? හේතුව ඒ දෙක එකම දේ කරාට කරන විදිහ වෙනස්. ඕක හරියට ඔයාලා හිතන්නකෝ අපේ ගෙදර දොරවල් දෙකක් තියෙනවා. හරිද? ඔය දොරවල් දෙකෙන් එකක් ලොක් කරලා තියෙනවා. හොරෙක් එද්දි හොරාට එන්න අනිත් දොරෙන් හරි පුළුවන්. හැබැයි අපි දොරවල් දෙකම ලොක් කරත් හොරාට එන්න පුළුවන් දර වගේ ලේසි. බෑ. ඒ වගේ දෙයක් තමයි. අපි අර ප්ලේට්ලට් ඇග්‍රිගේෂන් එක එහෙම නැත්නම් ප්ලේට්ලට්ස් රුධිර පට්ටිකා එකතු වෙලා කැටයක් හදන එක නතර කරන්න එක විදිහකට නෙමෙයි දෙවිදිහකට බෙහෙත් දෙකක් දෙනවා. එතකොට රුධිර කැට හැදෙන එක ඊටාම හොඳින් අඩු වෙනවා. හැබැයි මෙහෙම ඔය දේ වෙන්නේ බ්ලීඩින් රිස්ක් එකක් එක්ක. ඔය දෙකම දෙනකොට අනිත් පැත්තෙන් ඔයාලගේ කැපුණොත් හරි මොනවා හරි වුණොත් තුවාලයක් වුණොත් ලේ ගලන අවදානම ගොඩක් වැඩි වෙනවා. ඒකයි මම කිව්වේ රිස්ක් එකයි බෙනිෆිට් එකයි සලකලා බලලා ඔයාලගේ කාඩියොලොජිස්ට් ඔයාලගේ හෘද රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයා හරි ඔයාලගේ VP හරි ඔය ඩිසිෂන් එක ගන්න. එතකොට කාලයක් ගිහිල්ලා ඔය දෙකෙන් එකක් ගොඩක් වෙලාවට ක්ලොපිඩෝගල් පෙත්ත තමයි අයින් කරන්නේ. ඇස්ප්‍රින් පෙත්ත ලයිෆ් ලොන්ග් ජීවිත කාලෙම කන්ටිනියු වෙනවා. මම කියවනේ ලයිෆ් ලොන්ග් ඇස්ප්‍රින් පෙත්ත බොන්න ඕනේ අනිවාර්යෙන්. ඇයි ඒ බොන්න ඕනේ කියන එක දෙකම එකට කන්ටිනියු වෙනවා අඩුයි. හොඳද? ඊට පස්සේ ක්ලොපිට් පෙත්ත ජීවිත කාලෙම බොන්න වෙනවද? ඔතන ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. හරිද? දැන් ඔයාට කවුරු හරි කෙනෙක් ඉන්නවා කියනකොට ඇස්ප්‍රින් පෙත්ත ඇලර්ජික් වෙන. හරිද? ඇස්ප්‍රින් පෙත්ත මොකක් හරි හේතුවක් උඩ මේ පේෂන්ට් දෙන්න බෑ. එතකොට ඔයාලගේ කාඩියොලොජිස්ට් ඩිසයිඩ් කරනවා මෙයාට ඇස්ප්‍රින් දෙන්න බෑනේ. එහෙමනම් ඔයාට ක්ලොපිට් පෙත්ත සමහර වෙලාවට එක දිගටම යන්න වෙයි. ඔන්න ඔය වගේ අවස්ථාවකදී ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ ડોක්ටර්ගේ ප්ලෑන් එකට අනුව යන්න. එයා බලලා බෙහෙත් ඇඩ්ජස්ට් කරනකම් එහෙම නැත්නම් බෙහෙත් වෙනස් කරනකම් ඔයා තනියම ඩ්‍රග් එක ඇඩ්ජස්ට් කරගන්නවත් වෙනස් කරන්නවත් නවත්තන්නවත් යන්න බෑ. ඕක තමයි සරල කතාව. ක්ලොපිට් පෙත්ත සාමාන්‍යයෙන් ඇස්ප්‍රින් පෙත්ත වගේ ගොඩාක් ලයිෆ් ලොන්ග් දෙනවා අඩුයි. දෙන්නේ නැතුව නෙමෙයි. දෙන්නේ අර වගේ ඉන්ඩිකේෂන්ස් තියෙනවා. ඒක ඩිසයිඩ් කරන්න ඔයාලගේ හෘද රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයා. එතකොට සරල උත්තරේ ඇස්ප්‍රින් පෙත්ත වගේ ඇටවාස්ටටින් පෙත්ත වගේ ගොඩාක් කාලයක් ඕක යන්නේ නැහැ තමයි. හැබැයි යන්න උනොත් යන්න වෙනවා. මොකද ගොඩක් වෙලාවට මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාට heart attack එකක් ආවොත් ඔයාට ඇස්ප්‍රින් පෙත්ත ක්ලොපිට් පෙත්ත එකට පටන් ගත්තට කාලයක් ගිහිල්ලා ගොඩක් වෙලාවට ක්ලොපිට් පෙත්ත අයින් වෙනවා. ඕක තමයි ඔකට තියෙන උත්තරේ. ඔයා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලගේ බෙහෙත් ගැන ඇඩ්ජස්ට්මන්ට්ස් ගැන විශේෂ ගිහිල්ලා ඔයාලගේ කාඩියොලොජිස්ට් channel කරලා meet වෙන්න. Thank you very much.